ඉක්මන් කරපල්ලා. හොඳට බලපන්. කවුරු හරි આવොත් ඔක්කොම කමුතුයි. ඕ අනිත්තුන්. අල්මාරිය අරගන්න බැරුව මාර ගේමක් බං ගහන්නේ. අයියෝ ඇදලා කඩන්න කියපන්කෝ බං ඕක. අහුවෙන විදිහේ කිසිම සාක්ෂියක් තියන්න එපා. දුවපන්. ඒ දුවපල්ලා. අඩේ මොකද මේ වෙන්නේ? මේ පොලිසිය නෑ බං. මෙතන මේ එලාම් එකක් වගේ. අනිල් කිව්වේ කංකෝට අනිල් මහත්තයා මහේල මෙහෙමයි වැඩේ කරන්න ඕනේ. අනිල්ල කියන්නේ අපෙන් කෝටි ගණන් වලට බඩු ගන්න මිනිස්සයනේ. ඌට කියන්න ඕනේ උගෙන් ලක්ෂ ගණන් වලට බඩු ගන්න එකව අල්ලලා දෙන්න කියලා. ඊට පස්සේ ලක්ෂ ගණන් වලින් බඩු ගන්න එකාට කියන්න ඕනේ උගෙන් 10 20 කෑලි වලට බඩු ගන්න එකව. මාත්‍යා වාහනේ බහින්න එපා. දහපන් මිනිස්සු වාහනේ එල්ලට. එපා මහත්තයා නරක කියන්න එපා. උඹ මොකද මේ කරන්නේ? මම ඔබගේ තාත්තා පුතේ. අඩේ මම මොකද්ද බං ඒ කරේ? මට තේරෙන්නේ නෑ. ඒ මගේ තාත්තා බං. මම මේ තාත්තා කියන්නේ මම කෙටුවා බං. ඒ මගේ තාත්තා. උඹලගේ තාත්තා මොකද්ද බං ඔය ජාලිය කියන එකත් එක කරන්නේ? අපේ තාත්තා ඔය ලොකු මිනිස්සුන්ගේ වතුරුද්ද කරන්න යනවා බං. ඔය මේකට එක්කයි යන්න ඇති. අනේ මන්ද බං මට තේරෙන්නේ නෑ දැන් මොකද කරන්නේ කියලා. අපි කට්ටියම කුඩු ගහලා මත් කළා හිටියේ. ඒ වෙලාවේ කිසිම දෙයක් තේරුනේ නෑ මචං. අපිට තමා වෙයන්. අඩේ මගේ තාත්තා තමයි බං. ගෙදර බර සේරම කල්ට අරගෙන හැදගෙන ගියේ. මේ වෙච්ච හැම දෙයකටම මුල මේ කුඩු. සඳුවා ඔබලගේ අම්මා දන්නවද දන්නේ නැහැ තාත්තට මෙහෙම දෙයක් වෙලා කියලා? දන්නව ඇති බං. ඒ දේ තාත්තට කරේ මං කියලා දැනගත්තොත් අපේ අම්මගේ පපුව පැලලා නැවෙයි බං. අපි කොහොමද අවු වෙනවා මචං. එතකොට කොහොමද දැනගන්නවා මේ වැඩේ අපේ වැඩක් කියලා. ඔව් ඒක ඇත්ත. ජාලියකාරයා මේක ලේසියෙන් අරින්නේ නැහැ. ජාලියකාරයාට මීටර උනා දන්නේ නේද බං? ඒ මගේ තාත්තා කියලා. මං උඹගේ තාත්තා කියනකොට ජාලියකාරයා එතන හිටියේ නෑ. ඒ වෙනකොට දුවලා බං. දැන් වෙච්ච දේ උනානේ මචං. මම නම් කියන්නේ ගෙවල් වලට ගිහිල්ලා අපි සේෆ් එකේ ඉමු. බලමු මොකද වෙන්නේ කියලා ඊට පස්සේ. අඩේ මට නම් හිතෙන්නේ ඒ කොටපු කැටිල්ලට මුන්ගේ තාත්තා නැති වෙලා ඇති බං. මොනවද ඔබ කියන්නේ? හරි නේ. දැන් උඹ රණ්ඩු වෙන්න එපා. උඹලා තාත්තට මුකුත් වෙලා නෑ. ඉඳපන්කො පැත්තටලා. මචං ඔය කතා කියන්න එපා. හරි? මං මෙතෙන්ද හරියන්නේ නෑ. මං ගෙදර යනවා. තාත්තට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕන බං. උඹලත් යමල්ලා. මචං අපි ගෙදර යම් බං. දැන් එන දෙයකට මූණ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. බලමුක මොකද වෙන්නේ කියලා. අම්මේ උඹ නැගිටලා එනකම්ම තමයි මම හිටියේ. ආ බං අර උඹගේ යාළුවා කවුද මේ සඳුවාගේ තාත්තාව මරලාලු නේ බං. මොක මරලා මැදදන්නේ නැතුව අර ජාලියකාරගේ පිටින් යන තිබිච්ච එක සඳුවාගේ තාත්තාගේ පිටින් කොල්ල ගිහින් තියෙන්නේ. අනේ පව් දෙයනේ. හරි හොඳ මිනිස්සයා. බුදුමයි උඹ දන්නේ නැහැ කියද්දි. කොහෙද ඉතින් උඹ යන්නේ? වෙන්න එපා මේ වෙනකොට අපේ කණ්ඩායම් දෙක තුනක්ම ඔය ගැන හොයනවා. තවම ජාලිය මහත්තයා කටුතරේ ගන්න ගිය කෙනා ආවෙත් නැහැ. එතනින් අපිට ලොකු සාක්ෂියක් හම්බෙයි යන්නේ. සර් ඒ කියන්නේ තාම ජාලිය මහත්තයාගෙන් මේ ගැන හුවේ නැද්ද? නෑ තාම ඒ කිසි ආවේ නෑ. මට පේන්නේ ඔය ළමයා ආයි කුඩු ගන්නවා වගේ. මොකද ඔච්චර මූණේ තුවාල? අනස නෑ. අපේ පුතා දැන් කුඩු බොන්නේ නෑ. ඔය ඊයේ පෙරේද මෝටර් සයිකලෙන් වැටිලා. අම්මා මම යනවා. පුතා කොහෙද යන්නේ? හොස්පිටල් එකට. එතන වැඩ කටයුතු කරන්න කවුරුත් නෑ අම්මා. අම්මා ඔය මල්කල්ලි ආවේ ජාලිය මහත්තයා මරන්න. අවාසනාවකට වගේ තමයි අම්මගේ මහත්තයාව ඒකට ගොදුරු උනේ. ඒකට ගොඩක් කනගාටුයි. ඔය සිද්ධිය ඇතෙන් දුරු සාක්ෂි දෙකක් තියෙන අපිට මේ වෙනකොට. අනේ සර් මොකද වැඩේ කරලා තියෙන්නේ? වැඩි වයසක් නැති තරුණ ළමයි වගේක්. අපි ඉක්මනින් හොයාගමු අම්මේ.
උන් තාම නිදල්ලේ. මගේ මහත්තයාට ජීවිතුන් අතර නෑ. අනේ සර් මට මේකට සාධාරණයක් කරලා දෙන්න සර්. මං එච්චරයි ඉල්ලන්නේ. හරි අම්මා ඔයා එළියෙන් වාඩිලා ඉන්නකෝ ජාලිය මහත්තයා කටුතරේ ගන්න ගිය සර් එනකම්. නෑ මගේ පුතාව තාත්තා නම් අතාරින්නේ නෑ. අම්මට ඇරියෝ තමයි ඉතින් ඔන්න. නෑ පුතා කකුල දික් කරින්නකෝ. පුතාට මොකුත් වෙන්නේ නෑ. තාත්තේ ඔයා කිව්වොත් නම් දික් කරිනවා. හරි පුතා හිට ගන්නකෝ. හරි මං හිට ගත්තා. අතාරින්න එපා තාත්තේ. මේ සංසාරේ බිම්බ සංසාරේ වඳින්නේ සමත රජුනේ දියම වාගේ දිය කරන්නේ දුකසේ දීගේ වන්නේ මේ මනුලෝකේ සුවිඳුනේ වාගේ දියක මගේ ආදර තාතයි ඔගේ පිනා දරු පෙනිනා උතුරන තාතා බිමු වැටිලා වදිනෙමිනා මගේ බුදු තාතා ඔගේ පිනා දරු පෙනිනා උතුරන තාතා බිමු වැටිලා වදිනෙමිනා මගේ බුදු තාතා දිවරෑ දෙකේ හෙලිලා දුකේ සනසීම දන්දී ඔබේ මගේ පුතේ අද මොකෝ මේ තනියම මූදට ඇවිල්ලා. අනේ තාත්තා මට තමා වෙන්න තාත්තේ. මට තමා වෙන්න. මේ හැමදේකම මුල්ලුනේ කුඩු. කුඩු නිසා තමයි මම මේ හැමදේම කළේ තාත්තේ. මට තමා වෙන්න. උඹේ තාත්තා උඹත් එක්ක තරහ නෑ පුතේ. තාත්තා යන්න එපා. ෂේ මොනාද බම් මේ උඹලගේ වැඩ මොක්කුටද වැඩේ බාර දුන්නේ? අනේ සමාවෙන්න මහත්තයා හිතපු නැති දෙයක් උනේ. උඹලා හිතන විදිහට හැමදේම වෙනවා නම් මොනාද බං කරන්න බැලි? බලපන් කොහෙවත් යන අහිංසකයන් මේ වෙදි මැරලා ඉන්නේ. සර්ටින් කියපු විදිහට කුඩන්ට තමයි වැඩේ බාර දුන්නේ. ෂේ අපරාධමය කුඩු ටික අපිට බලන්න දෙයක් නෑ සර්. අපි කොහොමද අහුවෙන්නේ නැහැ. මම මොනාට අහුවෙන්නද මිනිස්සයෝ? මම බය නෑ කියලා දන්නවනේ උඹ. මට තියෙන දුක වැඩේ හරියට නැති එකයි. හෝ සුමිත් මහත්තයා හෝ දැන් zoom කරලා play කරන්න. හෝ ඔම ස්ටොප් කරන්න. තාත්තාව මරලා තියන්නේ පුතාමයි. මේ කොහොමද අම්මට කියන්නේ? අනේ මන්ද සර් මේ හැමදේටම මුල්ලලා තියෙන්නේ කුඩු තමයි. හැම පොලිසියකටම දැනුම් දෙන්න මුං අල්ලන්න. මුංගේ ෆොටෝ තියෙනවනේ හැම පොලිසියකටම බාර දෙන්න. ඕකේ සර්. අනේ සර් ඒ CCTV වල මගේ මහත්තයා මරපුන් ඉන්නවද? කවුද සර් මේ කරලා තියෙන්නේ? බොහොම කනගාටුයි අම්මේ. මේක අම්මට නොකියත් බෑ කියලාත් බෑ. ඇයි සර්? කෝ ඔයාලගේ පුතා පුතා හොස්පිටල් එකට යනවා කියලා ගියා සර්. අම්මේ අම්මගේ මහත්තයාව මැරුවේ අම්මගේ පුතා කිව්වොත් පිළිගන්න පුළුවන්ද? මොනවද මහත්තයා ඔයා මේ කියන්නේ? ඔව් අම්මා ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ. ඔයාගේ පුතයි යාළුවෝ ටික එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. මං හිතන්නේ ජාලිය මහත්තයාව මරන්න ඒ පෝටර් එකට මේක කරලා තියෙන්නේ. අනේ නෑ සර් මගේ පුතා කවදාවත් එහෙම කරයි කියලා මං හිතන්නේ නෑ. සර් එක වැරදීමක් වෙන්න බැරිද?
දැන් බලපු CCTV වල තියෙනවා අම්මේ ඔයාගේ පුතයි යාළුවට එකතු වෙලා ඔයාගේ මහත්තයාව මරණ එක. වෙන්න බැස් අම්මා කතා කරන්න අම්මා ලලිතා මිස් ඇවිල්ලා මෙයා මලා යන්නකෝ මෙයාට සීන නැති වුණා වගේ. අම්මා සඳකි මම ඒ ලොව හිරු යරිදී ඒර හඳින් නොබේ ලෝකය එළිය වුණේ රැක්මට පොතුන් දිවියේ තුක් ගැහැට විඳී පියසෙනෙහසට කවු